හයි හයි ඔයාලට කොහමද? ඉතින් පුරුදු විදිහටම මම ලීඩෝ ඉඳන් වෙනිස් වලට යන්න තමා මේ හදන්නේ. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් එහෙනම් මේ වීඩියෝ එක අවසන් වෙනකන් ඉඳලා ඔයා මගේ වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට අදවස කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න. ඉතින් වෙනදට ලීඩෝ ඉඳන් යන බෝට්ටුවේ මෙහෙම සෙනගක් නගින්නේ නෑ. දැන් සමයක ළඟ නිසා මාර සෙනගක් ඉන්නේ බෝට්ටුවල. ඉතින් වෙනිස් වලට ඇවිල්ලා මම අම්මයි ගියා ෂොප් එකකට මොනවද සමයකට දාලා තියෙන්නේ කියලා බලන්න. හැබැයි ළමයිනේ මේකේ නම් ඇඳුම් ගනම් බලමුකෝ අපි මොනවද තියෙන්නේ කියලා. මම මේ ෂොප් එකට එන්න කලින් හිතාගෙන ආවේ මොනවා හරි සුදු පාටින් කියන්නේ ෆ්‍රොක් එකක් හරි බ්ලවුස් එකක් හරි තිබුණොත් ගන්නවා කියලා. පන්සලකට අඳින්න සුදුසු ඇඳුමක්. මෙතන සුදු පාට බ්ලවුස් ටිකක් තියෙනවා. ඒ වුණාට මට හිතට හරියන එකක් තිබුණේ නැහැ. අනික සයිස් එකත් ගොඩාක් ලොකුයි. ඉතින් ඒක නිසා මම ගත්තේ නැහැ. ඉතින් මම ලස්සන බෑග් එකක් තිබුණ හින්දා ඒකේ බැලුවා. ඒකේ ගණන් රුපියල් 15000කටත් වැඩි. ඊට පස්සේ මමයි අම්මයි මේ ෂොප් එක ඇතුලේ තව පොඩ්ඩක් ඇවිදලා එළියට ආවා. ඉතින් බලන්නකෝ තව මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙතනින් සන්ග්ලාස් ටිකක් try කරලා බැලුවා. ඒ වුණාට ගන්න නම් නෙමෙයි. පේනෝනේ ඔළුවෙත් දාගෙන ඉන්න ඕන සන්ග්ලාස් එක නේ ගත්තේ නැහැ. ඊට පස්සේ මම අම්මයි ෂොප් එකෙන් ඇවිල්ලා අපි ආවා තොප්පි තෝරන්න. හැබැයි මට නම් නෙමෙයි අම්මට තෝරගන්න ආවේ. මොකද මං ගාව 2 3ක්ම ගෙදර තියෙන හින්දා. ඉතින් අම්මත් තෝරන අතරේ මමත් ඉතින් එකක් දාලා බැලුවා මට කොහොමද හොඳයිද කියලා. ඔන්න ඊට පස්සේ ආවා මමයි අම්මයි අයිස් කෝපි එකක් බොන්න. ඉතින් ඔයාලගේ ලයික් එක කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. ඒක නිසා මගේ වීඩියෝස් බලලා ඔයාලා කැමති නම් විතරක් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. මොකද මට ඒක ගොඩාක් වටිනවා. හරි මම දැන් අයිස් කෝපි එක ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් යාලා දෙනකන් තමයි මම මෙතන ඉන්නේ. ඉතින් මේකත් බීලා ඉවරලා අපි යමු ආපහු වෙනිස්සල් ඇවිදින්න. ඔයාලත් එන්න මාත් එක්ක. ඔයාලට මතක ඇති මම කලින් vlog එකකින් කිව්වා වෙනිස්සේ හැදුන විදිහ මම ඔයාලට කියන්නම් කියලා. ඒ vlog එකත් මම ඉක්මනටම ගේන්නම්. මට ලස්සනට විස්තර ටික හදාගන්නත් ඕනේ. ඒකින්ද පොඩි කාලයක් මට දෙන්න තවත්. මම මේ කොටසට මියුසික් ඇඩ් කරන්නේ නැත්තේ ඔයාලට මෙහෙම මම ඇවිදගෙන මෙහෙම කැම් එක අරගෙන යනකොට ඔයාලට දැනෙයි හිතේ ඔයාලත් මේ යනවා වගේ. Doctor me da baby.
කොහොමරි දැන් 12:00ට කිට්ටුයි. ඒක හින්දා අපි යනවා දවල්ට කන්න ගන්න. ඉතින් ඔයාලා දැනටම තම්බ්නෙල් එකෙන් දැකලා තියෙනවා අපි මොනවද දවල්ට කන්නේ කියලා. Sì, sì, sì. È vero. È congelato anche in stazione. Grazie. Va time alone with you. Un sacco di controllo. I have to stay with all of people, okay? I have to take care of everybody. Okay? Yeah, yeah. No, the only thing is you have the wheelchair, but I don't know how you can use them on the bridge. ඉතින් ඔන්න ඔහොම ඇවිදගෙන අපි කෙළවරටම ගියා. ඉතින් දැන් ටික ටික ටූරිස්ට්ලා වැඩි වෙලා තියෙන වෙනිස් වලට. තව ටික දවසකින් මේ පාරේ යන්නත් බෑ සෙනග වැඩි. දැන් අපි මේ යන්නේ කලින් පීසා කාලා තිබුණ තැනකටම තමයි අපි යන්නේ. ඉතින් එදා නම් රසයට තිබුණ අපි ගිහින් කාපු දවසේ ඉතින් අදත් ඒ රසම තියෙයි කියලා හිතාගෙන තමයි මමයි අම්මයි ගියේ. My family lives in Calabria. Okay. Near just in front of city. Yeah. But I live in Rome. In the chaotic town, especially now. Yeah. Because there is a conclave for the next week for the election of the Pope. දැන් අපි ළඟටම වෙලා ඉන්නේ පීසා කන තැනට. ඉතින් ඔන්න අපි දැන් ආවා පීසා කන තැනට. අපි අද පීසකට දාන්න කිව්වේ සැමනුයි ලූණුයි. ඉතින් ඒ පීසක හදන විදිහත් අපේ පීසක හදන විදිහත් ඔයාලට වීඩියෝ ක්ලිප් එකකින් මම එකතු කරලා තියෙන්නේ. ඔන්න බලන්නකො ඉතින් අපේ පීස් එක පොඩ්ඩක් කරකලා තමයි දුන්නේ. හැබැයි රසටත් තිබ්බා නැතුව නෙමෙයි. ඔය වටේ චුට්ට කර වුණාට කලරහක් එන්නේ නැහැ. උනට කඩා ගන්න බැරුව අමාරුවෙන් හිටියේ. මොකද ගොඩාක් මුසරැල්ල දාලා තිබුණේ. මේ
මිනිසාර රස්නෙත් හැටින්න මට එක පාට මේක කඩාගන්න පෙන්නා. හැබැයි අපි නිවෙන්න කලින් කෑලි දෙකක් යුතුරෙන් ඔක්කොම කෑව මේ කැඩි දෙකත් අපි කෑව අවසානය කෝමාරි. එහෙනම් අතට මන් නවතින්නම් මේ වෙනකා රැඳල හිටව ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් සුබදසක හැමෝටම තවත් ලස්සන ව්ලොග් එකකින් හමු වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.